ලෝකේ හැම දියුණු නැවක්ම විශාල නැවක්ම තමන්ගේ සේවා සපය ගන්න මේ රටට එනවා. මහා ගුවන් කේන්ද්‍රස්ථානයක් බවට මේ රටපත් වෙනවා. සංචාරකයන්ගේ පාරාදීසයක් බවට මේ රටපත් වෙනවා. ලෝකේ විශාල ආර්ථික අවස්ථා තියෙන අලුත් අවස්ථා තියෙන රටක් බවට පත් වෙනවා. ඒ අන්නේ අවස්ථාව තමයි අද අපි හරියට ග්‍රහණය කරගන්න ඕනේ. අපේ දරුවා සූදානම් කරන්න ඕනේ. අපේ අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ. ඒක ඉලක්ක කොටගෙන අපි යනවා තෙල් සම්පත කැණීම් කරන්න. 2012 වෙනකොට පළවෙනි තෙල් ඉද හාරනවා. ඒ තෙල් සම්පත ගවේෂණය කරන ඥානාන්විත දරුවා, ඒ ප්‍රඥාවන්තයා නිර්මාණය කරන අධ්‍යාපනයක් අපිට ඕනේ. අපිට තෙල් සම්පත තියෙන රටක්. ඛනිජ තෙල් විතරක් නෙවෙයි ස්වභාවික වායු සම්පත තියෙන රටක්. බල ශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න පුළුවන් රටක්. ඒ නිසා මේ සියල්ලෙහි සාරය නෙලනවයි කියලා කියන්නේ අපේ දරුවාට හොඳ අනාගතයක් හැදෙනවා. අපේ දෙමාපියන්ට, අපේ අම්මලට සතුටු වෙන්න පුළුවන් ලෝකයක් හැදෙනවා. ඒ ලෝකය හැදෙනකොට අම්මා කාන්තාව මහ දේවල් ඉල්ලන්නේ නැහැ. දරුවන්ට ලෝකය හැදෙනවා නම් ඒ දිහා බලලා සතුටු වෙන කෙනෙක් අපේ කාන්තාව. ආන්නේ දිනය මේ රටේ උදා කරන්න ඕන. ඒක කරන්න නම් තමුන්නාන්සලා අපිට තියෙන ලොකු වගකීමක්. ජනවරමේ අරමුණට අනුව නිර්මාණය කරන්න ඕන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දුන්නු කතිරෙන් අන්නේ අරමුණ නියෝජනය වුණා. සරත් පොන්සේක මහත්තයාට දීපු කතිරෙන් ඒක නියෝජනය වෙන්නේ නැහැ නේ. පොන්සේක මහත්තයාව ඉස්සරහින් දැම්ම දේශප්‍රේමී පින්තූරේ තියෙන හින්දා නිල ඇඳුම ඇඳගෙන එනකොට උන්නේ නිල ඇඳුම ගහගෙන එනකොට බටහිර බලවතුන් හිතුවා නිල ඇඳුමට අඳන්න පුළුවන් වෙයි කියලා අපේ රටේ ජනයා. උන්නහැට තේරුණා අන්තිම හරිය වෙනකොට නිල ඇඳුමට විතරක් අහුවෙන්නේ නැහැ කියලා අන්තිමට බඩත් පෙන්නුවා. බඩත් පෙන්නුවා. මම බය වුණා තව සතියක් විතර ඡන්දෙ තිබ්බනම් මොනෝ පෙන්නයිද දන්නේ නැහැ. ඒ මොනවා පෙන්නුවත් බැරි වුණා. මොනවා පෙන්නුවත් බැරි වුණා. නිල ඇඳුමක් පෙන්නුවා, බඩක් පෙන්නුවා. සියල්ල පෙන්නලා බැලුවා යන්න පුළුවන්ද කියලා, ගන්න පුළුවන්ද බලය කියලා බැරි වුණා. මේ රටේ කාන්තාව බොහොම ප්‍රඥාවන්ත විදියට ඡන්ද හැදුවේ මෙදා පාර වැඩි හරියක් කාන්තාව. නිඳලංග සංගමයේ හොඳට වැඩ කළා. පෙරපාසල් සංගමයේ හොඳට වැඩ කරා. පාසල් සංගමයේ හොඳට වැඩ කළා. කාර්යාල සංගම් මේ ඔක්කොම සංගම් වල හොඳට වැඩ කළා. ඒ ජාතික තීන්දුව තමුන්නාන්සලා ගත්තා. ඒ ප්‍රබල තීන්දුව තමුන්නාන්සලා ගත්තා. ගත්තේ මෙන්න මේ දිශාවට මේ රට ගෙනියන්න. ඒ දිශාවට මේ රට ගෙනියන්න නම් මේ මහමැතිවරණදී අපිට ලොකු වගකීමක් තිබෙනවා. ඒ වගකීම තමයි ඒ අපි අපේක්ෂා කරන දිශාවට මේ රට ගෙනියන්න නම් ඒ අරමුණු පරමාර්ථ නියෝජනය කරන, ඒ අභිමතාර්ථයන් අභිලාෂයන් නියෝජනය කරන, ඒ වෙනුවෙන් නිස්සරණ අධ්‍යාසයෙන් කැප වෙන්න පුළුවන් දේශ මාමක ජනනායකයන්ගෙන් මේ පාර්ලිමේන්තුව වැඩියෙන් පුරවන එක තමයි මේ රටේ ප්‍රගතිශීලී ජනතා බලවේගයන්ට තියෙන ප්‍රධානතම වගකීම, යුතුයකම වෙන්නේ. ඒකත් කරන්න පුළුවන් ඉතින් කාන්තාවන්ටම තමයි. කාන්තාව වැඩි අතට ගත්තොත් ඉතින් කතා දෙකක් නැහැ. මේ හෘද සාක්ෂිය හදවත හඳුනන මිනිස්සු, මේ රට වෙනුවෙන් අපකැප වෙන්න පුළුවන් මිනිස්සු, ඒ ජාතික මනස, ජාතික වගකීම, ජාතික දැක්ම තියෙන නායකයෝ, එහෙම අයගෙන් තමයි මේ පාර්ලිමේන්තුව අපි අද ඊළඟට ගොඩනගන්න ඕනේ. කවුරු හරි ඉන්නවනම් නොදී බැරිකමට අලියට ගහන්න. මොනෝ කරන්නේ සංසාරේ පතාගෙන ආපු එකක් නම් අපිට පුළුවන් ආවදුරනේ ඕක එකපාරට නැති කරන්න. පෙර භවයේ ගෙන ආපු කුසල කර්ම අනුවනේ මේවා වෙන්නේ. ඉතින් පෙර භවයේ ලොකු කර්මයක් කරලා තිනොනම් මේ ආත්මෙ ඉතින් ඉවර වෙනකම් අලියට ගහයි. මොනෝ කරන්නේ? ඒවා ගෙන ආපු කුසල කර්ම වල හැටියට ඒව වෙන්නේ. ආන් එහෙම කවුරු හරි ඉන්නවනම් අපි කියන්නේ ඒ ඇත්තොන්ටත් අර යුද්ධයට ඔලොක්කු කරපු අයට නම් දෙන්න එපා කියලා. අලියට නොදී ඉන්න බැරිව නම් ඉතින් පෙර ආත්මේ ඉඳන් ගෙන ආපු කුසල කර්මයක අකුසල කර්මයක් නිසා ඒක වෙනවම නම්, ඡන්දපොරට ගියාම මේක නොදැනුවත්වම වෙනවම නම් අපි කොහොම මේක නවත්තන්නේ? වෙනවම නම් ඒත් මනාප කතිර ගහන්න එපා. ඒත් මනාප කතිර ගහන්න එපා යුද්ධයට අවමන් කරපු අයට. හමුදාව අලිමංගට කියලා පාමංගට ගියයි කියපු ආදෙයන්ට, හමුදාව කිලිනොච්චි කියලා මැදවච්චි ගියයි කියපු ආදෙයන්ට, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු ආදෙයන්ට, තොප්පිගල කියන්නේ කලාවක් කියලා කියපු ආදෙයන්ට, මේ යුද්ධයට අවමන් කරපු, ඒ ජාතික සටනට අවමන් කරපු, ඒක
ඒ ජාතික සටන පාවලා දීපු අයට කතර ගහන්න එපා. ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන අද දවසේ අපි කල්පනා කළා මේ කොට්ටාවේ අපේ මැතිවරණ මධ්‍යස්ථානයට කොළඹ දිසාවේ අපේ කාන්තා නියෝජිතවරියන් මේ අපේ ජාතික සටනට උරදෙන කාන්තා නියෝජිතවරියන් මේ ස්ථානයට කැඳවලා එක අතකින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නත් අනික් අතින් මේ ජාතික සටනේ අපේ වගකීම අපේ භූමිකාව ගැන ඔබ සියලු දෙනා එක්ක සාකච්ඡා කරන්නත්. පසුගිය ජනාධිපතිවරණයේදී උදේ පාන්දර ඡන්දපොළට ගියේ කාන්තාව. කාන්තාවන්ගේ පොලිම තමයි අපේ හාමුදුරුවනේ දිග වැඩිම පොලිම වෙලා තිබුණේ. දිග අඩුවෙන් තිබුණා උදේ කාලේ පිරිමින්ගේ පොලිම. සාමාන්‍යයෙන් රටේ මතයක් තියෙනවා කාන්තාව උදෙන්ම ඡන්දපොළට යනවා නම් කිසියම් ප්‍රධාන මැතිවරණයකදී ඒ කියන්නේ තියෙන ආණ්ඩුව වැටෙන්න යන්නේ කියලා කියන්නේ. දැන් 977 ඡන්දෙදී අර 7 අවුරුදු පාලනේ එපා වෙලා තිබිච්ච වෙලාවේ 77 ජේ.ආර්. ජයවර්ධනගේ ධර්මිෂ්ඨ රාජ්‍ය සංකල්පය එළියට දාපු වෙලාවේ ඒ ඡන්දෙත් මුලින්ම උදෙන්ම ගියේ ඡන්දපොළට කාන්තාව. සමහර වෙලාවට ස්වාමි පුරුෂයා දුන්නා සමගි පෙරමුණට ඡන්දේ. බිරින්දෑ දුන්නා ධර්මිෂ්ඨ ජයවර්ධනට ඡන්දේ. ඒ ඡන්දෙත් මුලින්ම ගිය කාන්තාව. ඒ හන්ද තමයි සාමාන්‍යයෙන් රටේ විශ්වාස කරන්නේ කාන්තාව ඡන්දපොළට උදෙන්ම යනවයි කියන්නේ තියෙන ආණ්ඩුවට අගුණයි කියලා. නමුත් මෙදාපාර අපේ කාන්තාව ඡන්දපොළට උදෙන්ම ගියේ තියෙන ආණ්ඩුව නැති කරන්න නෙවෙයි. තියෙන ආණ්ඩුව නැති කරන්න ආපු ඒ අකෘතඥ කාර්යයේ නියත වෙච්ච ෆොන්සේකා උන්නේ ඒ කරපු අමන තකතිරු නොමනා ක්‍රියාවට උත්තර දෙන්න බලාගෙන තමයි කාන්තාව උදාහරණයක්ම ඡන්දපොළට ගියේ. දැනුගත් කාන්තාව පසුගිය ජනාධිපතිවරණයේදී රට වෙනුවෙන් තමන්ගේ යුතුයකම හරියට ඉටු කළා. එයා කනගාටු වුණා. මේ රටට මෙච්චර සාමයක් දිනා දීපු මරබිය නැති කරපු නායකයාට එරෙහිව ඒ නායකයාට දෙවෙනි ජනවරම දෙන්නේ නැත්තම් අපි මොනතරම් අකෘතඥ ජාතියක්ද කියන ප්‍රශ්නේ හැම කාන්තාවකගේම හදවතේ රැව්පිලි රැව් දුන්නා. මේ එහෙම රටක් අපි පහු කරලා ආවේ. දැන් අපි මේ මහා විපත්තිදායක ඉරණමෙන් ගැලවිච්ච රටක්. ඒ මරණීය අවදානමෙන් නිදහස් වෙච්ච රටක්. අපේ දරුවෝ අපි දැන් හදනවා විශ්වාසයෙන් අපි බොහොම බලාපොරොත්තු දල්වගෙන හදනවා. දැන් උන්ට අඩුතරමේ Taman ගෙනාපු ඉපදෙනකොට ගෙනාපු ආයු කාලය වළඳ ගන්න පුළුවන් දැන් දෙයිහාමුදුරුවනේ. ඒකත් ලොකු දෙයක් නේ. මේ පහුගිය කාලේ තිබුණේ ඉපදෙනකොට ගෙනාපු ටික ඉන්නත් බෑනේ.